අයියෝ ගඳ මේ ගෙදරන දැන් ඉන්නම බෑ. පුදුම ගඳක් තියෙන්නේ. කොච්චර කිව්වත් මුත්‍රා කරගන්න එපා කියලා අහන්නේ නැහනේ. වයසයි තමයි. වයසයි කියලා යකෝ ඔච්චරටම බෑද මුත්‍රා බරාවම ටොයිලට් එකට ගිහලා මුත්‍රා කරන්න. අනිත් එක හරියට මේ ගෙදර එයා විතරයි ඉන්නේ වගේ. ගන්ධස් සාරේ බෑ. මං නම් තේරෙන්නේ මොනව කරන්නද කියලා. බාර ගන්න එකකුත් නැහැ. මටම තමයි වද දෙන්නේ. මේක හරියන්නේ නැහැ. මොකක් හරි කරන්න ඕනේ. හෙලෝ. හෙලෝ. කොහෙද ඉන්නේ? මං මේ ටවුන් එකට ආවනේ. ඕකේ. මොකද කරන්නේ ඔය අම්මට? ඇයි මොකද අම්මට? පා වෙලා තියන්නේ නැහැ. ගෙදරට මිනිස්සු ආවම ඒ මිනිස්සුන්ගේ මූණවල් ඇඹුල් වෙනවා. ඒ මොකටද? මොකද කියලා අහන්නේ බං ගඳ හින්දා. වෙන මොකටද? නෑ මම මේ ගත්තේ වෙන දෙයක් කියන්නේ. මම මේ දැක්කා FB එකේ තියෙනවා මේ වැඩිහිටි නිවාසයක්. ඒකේ දාලා තියෙනවා මේ ගණන් ඇතුළත් වීමේ ගාස්තුයි මාසයකට ගණන් දෙන්න ඕනේ. ඒකට එයාලා බලා ගන්නයි කියලා. මම මේ කල්පනා කරලා ගිහින් දාන්නද කියලා. ඒක හොඳයි. මාත් කියන්න හිටියේ ඔයාට. එහෙම කරමු. ඕ නේද දැන් ඉතින් මෙහිමයි ඉතින්. ඕන තරම් අය ගිහින් දාන්නේ. අපේ වැඩත් එක්ක බලා ගන්නම් බෑනේ ඇත්තම කතාව. ඔව්. එහෙනම් මම මේ කල්පනා කරේ ගිහින් දාන්නද කියලා. ඔයා කතා කරගන්නකෝ. කතා කරගෙන මටත් කියන්නකෝ. කරමු. ඒ මොකද ක්ලයන්ට්ස්ලා හැම ආවම දන්නවනේ අනේ. ඒ මිනිස්සු එද්දි මෙතන නිකන් අපාය වගේ තිබ්බහම ඒ මිනිස්සු අපිව ගණන් ගන්නෙත් නෑ. ඔව්. ඒ කොහෙද යන්නේ? කොහෙද යන්නේ? මං කියලා දෙනවා ඒ කාමරේට යන්න එපා කියලා ඈ. විස බීජ. මොකක් හරි අසනීපයක් හැදුනොත් එහෙම කවුරුවත් ඉන්නවද බලන්න. මම තමයි ඒක කරන්න තුනේ. මෙන්න මෙහෙට ඉන්නවා. එනවා. යානවා. ආත්තා මගාවට. නෑ අනේ මේ අපේ ළමයි හැම වෙලෙම එතෙන්ට රිංගනවා. විස බීජනේ මොකක් හරි වුණොත් එහෙම. හරි. මං එන අරකට කතා ගන්නම්. ඒක කතා කරලා මේව කරන්න. හෙලෝ. මේ අර නිවාසෙන්ද? මම මේ කතා කරේ අපේ අම්මා ඉන්නවා. ඒක චුට්ටක් තුරුතුරු දැනගන්න පුළුවන්ද? ඒක කමන්නේ. මොකද මම ටිකක් බිසි අම්මගේ වැඩ කරන්න මට ටිකක් අමාරුයි. යා වෙනුවෙන් කාලය වෙන් කරන්න. ඒ නිසා තමයි මම බැලුවේ මේ දාන්න. ඔව්. හරි ඕකේ. ඕකේ thank you. ඔය මොකද ඔය? කිරියම්මන්ට එක්කම මාක්ස් එකක්වත් දාලා නැහැ බලනවා මෙතෙන්ට එන්න එපා කියලා නේද මං කියලා තියෙන්නේ. මෙතන විස බීජ එකයි. අසනීපක් එහෙම හැදුනොත් මොකද කරන්න කියනකො? දුවන්න කිව්වේ අර හෙට. දුවනවා නර හෙට. කොච්චර කිව්වත් අහන්නේ නැහැ එනවා මෙතෙන්ට බිරින් ගන්න. දුවන්නේ නේද මං දැන් කිව්වේ. ඊයන මම අම්මේ මේ මට දැන් ඉස්සරහ ටිකක් වැඩ වැඩි වෙනවා. මෙයාගේ ඉස්කෝලේ වැඩත් එහෙමයි අර මම පොඩි වැඩක් පටන් ගත්තනේ. ඒවයි එතකොට හස්බන්ඩ්ගේ බිස්නස් වැඩ වලටත් මම චුට්ටක් ඉන්වෝල්ව් වෙලා ඉන්නේ. එතකොට ඒ වැඩයි ඔක්කොම ඔයාගේ වැඩයි මට කරන්න බෑ. අනිත් එක මම ගෙදරින් දෙන්නෙත් නෑ එතකොට ලොකු වෙලාව. ඔයාව තනියෙන් තියලා යන්න බෑනේ. ඒ නිසා මම මේ අක්කලා එක්කත් කතා කරලා තීරණයක් ගත්තේ මේ ඔයාව නිවාසයකට දාන්න. එතන සෑහෙන ගාණක් දෙන්න ඕනේ. කොහොමත් ලක්ෂයක් එකමාරක් විතර යනවා වියදම නා. ඒ වුණාට මුදල් කියලා හරියන්නේ නෑනේ. මොකද ඔයාව මෙතන තනියෙන් තියන්න බෑනේ මට. ඒ හින්දා මේ ඔයාද ලෑස්ති වෙන්නේ. මම එතනට ගිහින් දාන්න. පුතේ ඔයාලට මාත් එක්ක වැඩක් කරගන්න බෑනේ. ඔයාලා මෙහෙම කරන්න. මට කන්න බොන්න ටිකක් තියලා යන්නකෝ. මම කාලා බීලා ඉන්නම්. කවුරුත් මගේ තනියට ඕනේ නෑ පුතේ. මං කොහොමද පුතේ? ඔයාලම බලන්න නැතුව ඉන්නේ. ඒක හුරතල් වෙන්න එපා ඉතින්. මිනිබිරිගේ මුණ බලන්න ඕනේ, දරුවන්ගේ මුණ බලන්න ඕනේ. හුරතල් වෙන්න එපා මෙතන. මොකද මාත් මිනිස්සෙක්නේ. මට මේ ඔක්කොමත් කරගෙන ඔයාගේ වැඩත් කරගන්න බෑ. මම මේ කරන්න බැරි කමට ගිහින් දානවා නෙමෙයි. මට වෙන කරන්න දෙයක් නැහැ. මොකද මේ මාත් මිනිස්සෙක්නේ. ඕවැ ගිහින් ඇවිල්ලා ආයි ඔයාගේ වැඩ මෙතන කරන්නේ මොන කරදරයක්ද? ඊට වඩා ඔයාට පහසු එහෙ ඉන්න එක. මොකද හැමදේම අතරපයට කරලා දෙනවනේ ඒගොල්ලෝ. මම මාසෙකට සැරයක් විතර ඇවිල්ලා බලලා එන්න ළමයාත් එක්කගෙන. පුතේ අර බල්කනි එකේ කෑල්ලට ඇඳක් දාලා දෙන්නකෝ. මං ඒකෙන් ඉන්නම්. මට කොහොමත් ගෙවල් වල ඇතුලේ ඉන්න බෑ පුතේ දැන්. මට පුතාට කියලා ඒ බල්කනි එකේ කෑල්ලට ඇඳක් දාලා දෙන්න. මං ඒකෙන් ඉන්නම්. දැන් කාමරේ ඉන්න එකයි බල්කනි ඉන්න එකයි මොකක්ද ඒකේ තියෙන වෙනස? බිත්තියෙන් එහා පැතර යන එකනේ වෙනස. අනේ මේ අම්මේ බල්කනියට දාලා මිනිස්සුන්ගෙන් මට වචන අහන්නද කියන්නේ? ඊට පස්සේ මිනිස්සු කියයි අම්මගෙන් ගන්න ඕන තරම් දේවල් අරගෙන අම්මගේ සල්ලි ඔක්කොම දේවල් අරගෙන අම්මා වෙලියට දාලා තියනවා කියලා. අනිත් එක තමයි ඔයා කාමරේ හිටියත් එකයි බල්කනි හිටියත් එකයි. ගඳ යන්නේ නැහැ නේ එහෙමයි කියලා. අනිත් එක දැන් ඔයා ගියොත් මට අද ලේසි. මොකද දැන් හෙට එනවා සෝමෙන්ටි කියලා මේ ටික චුට්ටක් මට අස් කරලා මොප් කරගන්න පුළුවන්. ලෑස්ති වෙන්නකෝ ඔයා 3 වෙද්දී යන්න. අදම යනවද?
हाँ 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 හා ඔව් අපි මාසෙන් මාසෙට දාන්න කතා කරගමුකෝ ඒක නම් මම මෙයාව දාලා එන්නකෝ ගිහිල්ලා හා අමේ එන්න බෑග් එක අතන එන්න ඉක්මනට යන්න අනේ කිරියම්මේ ඔයා මාව දාලා යන්නේ කිව්වනේ. දැන් ඔයා කොයිද යන්නේ එතකොට දාලා? මං ගිහින් එන්නකෝ එන්න අනේ යන්න එපා කිරියම්මේ අනේ මං ගිහින් එන්නම් පුතේ කිරියම්මෝ මගේ රත්තරන් අඬන්න නැතුව හොඳට අම්මවයි තාත්තවයි බලාගෙන ඉස්කෝලේ වැටික් කරගන්න ඕනේ හරි නේද අනේ ඉතින් ඔයාට අපි එක්ක ඉන්න පුළුවන් නේ හැමදාම කිරියම්මේ අනේ ඔයාලා එක්ක ඉන්න තමා ආස මම මේ වයසට ඒ වුණාට අම්මත් පවුලේ පුතේ ගෙදරට කාටවත් එන්න විදිහක් නැහැ ඇත්තනේ වයස වුණාම අපිට තේරෙන්නේ නැහැ මුත්‍රා යනවා ඉතින් අපි ගාව ටිකක් ගඳයි ඉතින් එතකොට ඉතින් ගෙවල් අපිරිසිදු වෙනවා ගඳ ගන්නවා එතකොට බෑ තමා කාටවත් ඇවිල්ලා ඉවසන්න පුතේ කිරි අම්මා යන්න හැබැයි මාය පුතා දෙයක් මතක තියාගන්න ඕනේ අම්මලා වයසට ගියාම මේ කිරි අම්මා වගේ වුණාම තමා එයාලගේ දරුවෝ මුණුපුරෝ එක්ක ඉන්න කැමති එයාලගේ මොනවල් බල ඒ හෙවණැල්ල ඉන්න හරි කැමති පුතේ නොදන්න තැනකට ගිහිල්ලා ඉන්නවට වඩා තමන්ගේ ඇත් එක්ක ඉන්න හරි ආසයි එහෙනම් මාය පුතා ලොකු වෙලා කවමදාවත් ඔයාගේ අම්මවයි තාත්තවයි මහලු මඩම් වලට දාන්න එපා පුතේ පව් මොකද ඔයාගේ අම්මයි තාත්තයි ආසයි වයසට ගියාම දරුවෝ මුණුපුරෝ ගාව ඉන්න තේරුණා නේද එහෙනම් මය පුතාගේ අම්මයි තාත්තවයි එහෙම දාන්න එපා එහෙම අනුමතරම බැයි නම් ඔය කොහෙන් හරි මොල්ලකින් හරි තියාගන්න අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ සැනසීම තියෙන්නේ දරුවෝ ගාව මිසක් කාවත් නොදන්න මහලු වඩන් වල නෙමෙයි පුතේ තේරුණා නේද කිරි අම්මා ගිහින් එන්න මයි පුතා එහෙම කරන්න එපා යන්න